travel කරන්න plan කරනකොටම trip එකක් යනවා කියමුකෝ. නැත්තම් ඒ ඇරෙන්න මොකක් හරි life එකේ major event එකක් තියෙන දවසකටම girl කෙනෙක්ට නැත්තම් lady කෙනෙක්ට වෙන්න පුළුවන් පොඩි unfortunate දෙයක් තියෙනවා. පොඩි unlucky දෙයක් තියෙනවා නේද? මං හිතනවා ඔයාලා සමහර අයට මේ ප්‍රශ්න වෙලා ඇති කියලා. එදාටම periods වල dates උත් එනවා. ඒක. එතකොට අපිට ගොඩක් ප්‍රශ්න එනවා නේද? ස්විමින් යන්නේ කොහොමද? අපිට කැමතිම dresses අඳින්නේ කොහොමද? ලොකු ප්‍රශ්නයක්. හරි. එතකොට අපිට මේ periods safely ටික දවසකට delay කරගන්න පුළුවන්ද? අද අපි කතා කරමු ඒක ගැන. ඇත්තටම medically ගත්තොත් ක්‍රම දෙකක් තියෙනවා. අපි ඒක කතා කරමු අපේ YouTube channel එකේ වීඩියෝ එකක් විදිහට. එතකොට අපි ගත්තොත් married lady කෙනෙක් contraceptive pills ගන්නවා නම් උපත් පාලක පෙති ගන්නවා නම් ඒක manage කරලා අපිට කරන්න ක්‍රමයක් තියෙනවා. අනිත් එක තමයි උපත් පාලක පෙති ගන්න නැති කෙනෙක් නම් කරන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. උපත් පාලක පෙති දැනට ගන්න කෙනෙක් නම් ලොකු දෙයක් නෑ. ඔයාලගේ pills pack එකේ තියෙනවානේ වෙනම pills 7ක් active නැති ඒ ටික skip කරලා ඔයාලට ඔයාලගේ ඊළඟ strip එකට ඊළඟ pack එකේ අලුතින් පටන් අරගෙන යන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. හරි. මතක තියාගන්න ඕනේ ලොකුම දේ තමයි මේවා තනියෙන් manage කරන්න යන්න එපා. මුලින් ඔයාලගේ GP family doctor වෙන්න පුළුවන් නැත්නම් gynecologist වෙන්න පුළුවන්. ඒ doctor කින් උපදෙස් අරගෙන මේ ක්‍රමය භාවිතා කරන එක තමයි හොඳම ක්‍රමය. අනිත් එක තමයි progesterone pill එකක් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් අපේ delay කරගන්න පුළුවන් periods. හරි. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේකේ අපේ සාමාන්‍යයෙන් තියෙන progesterone pill එකකට වඩා ටිකක් සාන්ද්‍රණය වැඩි. ඒකින්ද අපි පාවිච්චි කරනකොට හරි පරිස්සම් වෙන්න ඕනේ pill එකක්. එතකොට මේ pill එකේ මම නම කියන්නේ නැතුව ඉන්නම්. මොකද ඔයාලා අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ડોක්ටර් කෙනෙක්ගෙන්ම ඇඩ්වයිස් අරගෙන මුලින් මේ ටැබ්ලට් එක පාවිච්චි කරන්න පටන් ගන්න. අනිත් එක හොඳට මතක තියාගන්න මේ පෙත්ත නිතරම පාවිච්චි කරන්න නම් එපා. ඒ කියන්නේ මේ මාසෙත් පාවිච්චි කරනවා ඊළඟ මාසෙත් පාවිච්චි කරනවා එහෙම දිගින් දිගට පාවිච්චි කරන්න නම් එපා. අනිත් එක ලොකු දිග කාලයක් එක දිගට periods delay කරන්න පාවිච්චි කරන්නත් එපා. එතකොට side effects වැඩි වෙන්න පුළුවන්. හරි. එතකොට මේක අපි ගන්නවා නම් ගන්න තියෙන්නේ periods හැදෙන්න තියෙන දවස තියෙනවනේ. එදාට දවස් 3කට කලින් ඉඳලා තමයි ඔයා මේ pill එක පාවිච්චි කරන්න පටන් ගන්න ඕනේ. ගොඩක් වෙලාවට දවසට 3 සැරයක් ගන්න විදිහට තමයි මේ pill එක ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න අනිත් දේ මේක තනින් මිස් කරන්න එපා. එහෙම වුණොත් අපේ මේ කරන දේ සාර්ථක වෙන්නේ නැහැ. හරි. අනිත් හොඳට මතක තියාගන්න ඕනේ දේ තමයි මේ පෙති පාවිච්චි කළා දවස් 2-3ක් නවත්තනකොට ඔයාගේ පීරියඩ් සාමාන්‍ය විදියට අපහු පටන් ගන්නවා. හරි. හොඳට මතක තියාගන්න මේ විශේෂ මේ ප්‍රොජෙස්ටරෝන් පෙත්ත උපත් පාලක පෙත්තක් විදිහට සාර්ථක නෑ. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාගේ ගයිනකොලොජිස්ට් කෙන් ඔයාගේ ડોක්ටර් කෙන් මේක අහලම තමයි පාවිච්චි කරන්න ඕනේ. උපත් පාලක පෙති දැන්ට ගන්න කෙනෙක් නම් අර කියපු විදිහට කලින් කියපු විදිහට කරන්න පුළුවන්. මේ ස්පෙෂල් හෝමෝන් පිල් එක ගන්නවා නම් ඒක උපත් පාලක ක්‍රමයක් විදිහට නම් සාර්ථක බෙහෙතක් නෙමෙයි. අපි periods ටිකක් delay කරන්න විතරයි ඒක පාවිච්චි කරන්නේ. හරි. එතකොට අපි මේ පිල් එක නවත්තලා දවස් 2-3ක් යනකොට අපහු periods එනවා. හැබැයි අර එතකොට ඊළඟ periods එන දවස පොඩ්ඩක් එහා මෙහා වෙලා වෙන්න පුළුවන්. සයිඩ් ඉෆෙක්ට්ස් තමයි ඔයගේ සමහරවට පොඩි අර උගුරට එන ගතියක් කලාතුරකින් එන්න පුළුවන්. බඩ පුරව දාපු ගතියක් සමහරයට එන්න පුළුවන්. ඒක හැමෝටම එන්නේ නැහැ. හැබැයි මේක ගන්නම හොඳ නැති patientsලා කීප වර්ගයක් ඉන්නවා. එයාලා නම් මේ බෙහෙත ගන්නම හොඳ නැහැ. විශේෂයෙන්ම කියනවා නම් ඔයාලා දැනට ප්‍රෙග්නන්ට් වෙන්න ප්ලෑන් කරන කෙනෙක් නම් දැනට ඔයා ප්‍රෙග්නන්ට්ද නැද්ද කියලා දන්නේ නැත්නම් අනිවාර්යෙන් මේක පාවිච්චි කරන්න කලින් ඔයා ප්‍රෙග්නන්සි එක එක්ස්ක්ලූඩ් කරගන්න ඕනේ. ඔයා ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් අනිවාර්යෙන් මේ බෙහෙත ගන්න එක කන්ට්‍රාඉන්ඩිකේටඩ්. ඒක අනිවාර්යයෙන්ම ගන්න හොඳ නැතිම බෙහෙතක්. එතකොට ඔයාගේ කලින් කවදා හරි රුධිර කැටි හිරවීමක් නහරවල රුධිර නාලවල රුධිර කැටි හිරවීමක් තිබිච්ච කෙනෙක් නම් අනිවාර්යෙන් මේ බෙහෙත ගන්න එක හරිම අපිට ඇඟට හොඳ නැති වෙන්න පුළුවන්. අනිත් එක තමයි මොනවා හරි liver disease අක්මාවේ වගේ
ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒ බෙහෙත කන්ට්‍රා ඉන්ඩිකේටඩ්. ඔයාලා ගන්න සුදුසු නැහැ. ඒ දේවල් නිසා තමයි අපි විශේෂයෙන්ම අනිවාර්යෙන්ම ડોක්ටර් කෙනෙක්ගේ ගයිඩන්ස් එක යටතේම මේ ට්‍රීට්මන්ට්ස් යූස් කරන්න ඕනේ. මම හිතනවා මේක ඔයාලට යූස්ෆුල් වෙයි කියලා. එහෙනම් ඔයාලට ඊළඟ ට්‍රිප් එකක් යන වෙලාවට මේ ප්‍රශ්න ඇති වුණොත් ડોක්ටර් ගාවට හම්බ වෙලා ඔයාගේ පීරියඩ්ස් පොඩ්ඩක් ඩිලේ කරගන්න පුළුවන්. කිව්වා වගේ නිතර නම් මේක කරන්න එපා. හරි.